තෙරුවන් සරණයි. බෝධ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ කරපු සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේදී අහන්නේ පින්වත් නිදුකානන් වහන්සේ අරහත් ශ්‍රාවකයන් ඉන්නවනේ. ඒ වගේම රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලා ඒ අය ජීවිතය පවත්වන්නේ මොන ආකාරයටද මොන විදියටද කියලා තමයි අහන්නේ. ඒ අවස්ථාවේදී පින්වත් සාරිපුත්ත මේ වනාහි හටගත් සත්වයක් කියලා තමයි දැක්ක යුත්තේ. මේ සත්වයා ආහාරයෙන් හටගෙන තියෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථා භූත ඥාණයෙන් දැනගන්නවා, දැක ගන්නවා. සත්‍ය ආහාරයෙන් හටගෙන ආහාරයෙන් නිරුද්ධ වෙලා යන ආකාරය දැනගන්නවා. ඉතින් ඒ නිසා සත්වයක් හට ගැනීම, ඒ සත්‍යයේ නිරුද්ධ වීම, ඒ සත්‍යයේ පැවැත්ම කියන ආදී කාරණා ධර්මය ශ්‍රවණය කරන, පුහුණු කරන ඔය ඇත්තෝ අනිවාර්යෙන් කයේ ස්වභාවය ගැන දකින්න අවශ්‍යයි. දැන් අද ගත්තොත් මුළු සමාජෙම ගොඩාක් වැරදි මතවල ඉන්නේ. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ නැතුව අභිධර්මය, ප ဋ ාණ දේශනා ආදිය කටපාඩම් කරගෙන දැනුම වඩාගෙන මේ ගමන යන්නට නොහැකි බව තමයි මේ සූත්‍රයෙන් පෙන්වලා දෙන්නේ. මොකද එහෙම කියන්නේ දැන් එදා හිටපු සුනීතල, සෝපාකලා, විසාඛාවලා, ඒ වගේම අනේපිඬු සිටුතුමා, ආලවක, ඒ වගේම අඟුලිමාලලා, අම්බපාලි ආදී කිසා ගෞතමී, පටාචාරා කිසිම කෙනෙක් ඉගෙන ගත්තේ දැනුම වර්ධනය කරගත් එකක් නෙමෙයි. ප ဋ ාණ ඉගෙනගෙන ඒවා ලියාගෙන කටපාඩම් කරගෙන අභිධර්මය ඉගෙනගෙන ඒ නිසා හොඳට මේක හිතට ගන්න. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබේ ශරීරය ගැන සෙවීම තමයි. ඒකට තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. ඉතින් ඒ නිසා ආන්නේ සතර සතිපට්ඨානය හොඳට විදර්ශනා නුවණින් ප්‍රඥාවට නගාගත යුතුයි. එහෙම නැතුව මම කියලා කෙනෙක් නැහැ. ඒ වගේම මම නැහැ කියන තැනට ඇවිල්ලා මේ ධර්මය ගැන හෙව්වොත් එතනදීම වරදිනවා. මොකද රහත් වුණාට පස්සේ, බුදු වුණාට පස්සේ හොයන විදියට පරමාර්ථ වලින් මේ ධර්මය දැකලා මාර්ගඵල ලබන්න බෑ. මාර්ගඵල ලබන්න ඒකාන්ත වශයෙන්ම මේ ශරීරය ගැන හොඳට පරේක්ෂණයක් සිද්ධ කළ යුතුයි. ඉතින් ඒ නිසා තමයි එදා අර පුංචි දරුවන් පවා රහත් උනේ. පැහැදිලිද? එතකොට යම්කිසි ආකාරයක ඔබ දකින විදිය තියෙනවානේ. ඒ විදිය හොඳින් මෙනෙහි කරගෙන මේ කිව්ව කාරණා ගැන පැහැදිලි කරගන්න. තෙරුවන් සරණයි.